මේ දඩයක්කාරයාගේ කතාව සයිමන් නවගත්තේක මහත්තයාගේ හරිම ලස්සන පොතක්. මම මේක දැන් මේ භාගයක් කියවලා ඉවරයි. ඉතින් මට හිතුණා ඔයගලන්ත් එක්කම ඒක කියවන්න. ඉතින් මං හිතුවා මේකේ දැන් මං කියවන්නේ නම් ලස්සන කතාව අපි කියවමු. මේකේ හරිම ලස්සන කතාවක් තියෙනවා. දෙවන කතාවේ මම ඔයගලන්ට ඒක කියවන්න. බලන්න ලස්සනයිද කියලා. දඩයක්කාරයෙකු වශයෙන් සැලකන ලද්දේ හැමදාම ඔහු තුවක්කුවක් කරේ තබාගෙන දඩයමේ ගිය බැවිනි. ඔහු තැබූ වෙඩිල්ලක් කවරදාවත් වැරදුනේ නැති හන්දාද ඔහු දඩයක්කාරයෙකු විය. සතකු මරා මස් විකිණීම හෝ වෙනත් භවභෝගවලට හුවමාරු කිරීම නිසා හෝ බඩගෝස්තරයෙන්ද රස්සාවෙන්ද ඔහු දඩයක්කාරයෙකු වූයේය. නමුත් ඔහු දඩයමක් කළේ යලට මහට කරන්නාක් මෙන් කලාතුරකිනි. එම නිසා ඔහු නියම දඩයක්කාරයෙකු නොවීය. වරු ගණන් සුමාන ගණන් ඔහු වනාන්තරයේ සැරිසරන්නේය. සතා සතුන් අනුව යන්නේ. පැටවුන් කැප්ගෙන පිළිසිඳ ගන්නාතුරු බලා සිට උන්ගේ හුරතල්ත බලා සිටින්නේය. දැවැන්ත වෘක්ෂයක් හෙවනේ නිදාගෙනද අවදියෙන්ද පුරා දහවල් ගත කරන ඔහු බොහෝ අවස්ථාවල වෘක්ෂ දේවතාවන් හා සාධකතා ලතාවෙන්ද දවස් ගත කරන්නේය. අවශ්‍යම වූ විට රැලෙන් තනි වූ මුව ගෝනකු ඌරකු මරා ගන්නේය. ඒ හින්දා වනාන්තරයේ සතා සතුන් අතර කැළඹීමක් හට නොගත්තේය. කලාතුරකින් වෙඩිහඬක් ඇසේ. සියලු සත්වයෝ සීරුවෙන් බලා සිට නැවත සුපුරුදු ලෙස ආහාර ගැනීම ආරම්භ කරති. ඇඟපත ශුද්ධ පවිත්‍ර කිරීම ආරම්භ කරති. පැටවුන්ට කිරි දෙති. හුරතල් පෙම් කෙලෙති. නිදා ගනිති. නොවැරදි හරි නිලයට වැදෙන වෙඩි පහරින් මිය යන හුදකලා සතා තමාට කුමක් වූයේ දැයි නොදැන දඩයක්කාරයාද නොදැක දඩයක්කාරයා ගැන වෛර බැඳගන්නේ නැතිව